ඔය තියෙන්නේ අපේ අලුත් ගෙදර. ඔක්කොටම කලින් ඔක්කොටම good morning කියන්නම්කො මම මේ වීඩියෝ කරන්නේ උදේට. ඒ නිසා ඔක්කොටම good morning. අද අලුත්ම වීඩියෝ එකක් කරන්න හිතුවා අපි අලුතෙන් ගත්ත ගෙදර. ඔය තියෙන්නේ අපේ අලුත් ගෙදර. ඉතින් අපි අලුතෙන් ගත්ත ගෙදර. දැන් වෙලාව උදේ 9යි. දවස් දෙකක් විතර වෙනවා අපි මේ ගෙදරට ඇවිල්ලා. නම තමයි අපේ ගෙදර තියෙන්නේ. මේ තියෙන්නේ මගේ කාමරේ. තාම බඩු අස් කරන ගමන් තියෙන්නේ. මේ තියෙන අම්මගේ කාමරේ. තාම ඉතින් හරියටම කියනවනම් ඊයේ තමයි මේ ගෙදරට අපි ආවේ. කිරි උතුරලා කරන්න ඕන වැඩපිළිවෙල අපි ඔක්කොම කරලා තියෙන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ වීදුරු සෙට් අනම් මනම්. ඉතින් තාම අස් කරන ගමන් තියෙන්නේ. ඊයේ තමයි ආවේ. තියෙන්නේ පුස්සියේ. සිංක් එක තියෙනවා, ගෑස් එක තියෙනවා. මේ තියෙන්නේ ෆ්‍රිජ් එක. තාම ඉතින් බඩු අස් කරන ගමන් තියෙන්නේ. තාම පිටිපස්ස තියෙන්නේ. අලුතෙන් මාළු ගෙනත් දාන්න ඉන්නේ. ඔය අම්මගේ මල් පැල. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ අර ගෙදර තිබ්බ අම්මගේ වගාව. කට්ටිය බලලා නැත්තම් ගිහිල්ලා බලන්න. කොහොම තමයි තියෙන්නේ. එළිනුත් නාන්න දැනක් තියෙනවා. කොස් ගහක් යනවා. කොහොම තියෙනවා ඉතින්. හොඳයි ගෙදර පට්ටලකි. එළියෙත් නාන්න දැනක් තියෙනවා. ඇතුළෙත් නාන්න දැනක් තියෙනවා. ඔය ඇතුලේ නාන්න තැන. මේ තියෙන බාත් รู ම් එක. ඉතින් ඔහොම තමයි අපි අලුතෙන් ගත්ත ගෙදර තියෙන්නේ ඉතින්. ඉතින් ඔයාලට පෙන්නන්න කියලා හිතුවා. ඉතින් අපි අලුතෙන් ගත්ත ගෙදර. ඒකයි පොඩි වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් කට්ටිය පරිස්සමෙන් ඉන්න. ඔක්කොටම බුදු සරණයි. ජය වේවයි. ජය වේවා. සමාවෙන්න ජය වේවයි කියලා කියුණා. සෝරි. ජය වේවා. ඒ වගේම දැන් 2025 ඉවරයිනේ. ඉතින් මේ හෙට නෙවෙයි අනිද්දා අපේ 2026 ලබනවා. ඉතින් සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ජය වේවා.